අම්මා කෙනෙකුට තමන්ගේ පණටත් වඩා තමන් ලේ කිරි කරලා හදපු දරුවා ඇස් පන අපිටම කෑ ගහද්දී අසිපතක් වගේ ආපු අපරාධකාරයෝ පැහැරගෙන යද්දී ඒ අම්මගේ පපුවට පෑරුණු තරම වචන කරන්න පුළුවන්ද? මේක මුළු ලංකාවම කඳුළු සාගරයක ඉල්ලපු ඒ වගේම අපේ රටේ පොලිස් නිලධාරීන්ගේ ලේමස් කඳුළු දිය කරලා ලියපු සත්‍ය කතාවක්. 2014 අවුරුද්දේ එක්තරා දවසක හක්මන ප්‍රදේශයේ ජීවත් වුණු වයස අවුරුදු 4ක පුංචි දියණියක් තමන්ගේ මවගේ ඇස් මායිමේ සෙල්ලම් කරමින් හිටියේදී කළු අඳුරත් එක්ක ඒ ගෙදරට කඩා වැදුණු සන්නද්ධ අපරාධකාරයෝ දෙන්නේ මවගේ බෙල්ලට පිහියක් තියලා ඒ අහිංසක කිරි කැටියව බලහත්කාරයෙන් උදුරගෙන පලා යනවා. අම්මේ මාව බේර ගන්න කියලා ඒ පොන්චි දින හඬා වැටුණු සද්දේ මුළු මහා රෑ පුරාම තෝංකාරය දුන්නා. තමන්ගේ දරුවා අහිමුණු අම්මා පිස්සියක් වගේ පාරවල් ගානේ වැළපෙද්දී මේ පණිවිඩය හක්පන පොලිසියට ලැබෙනවා. එතන පටන් ක්‍රියාත්මක වුණු පොලිස් නිලධාරීන් ඒ ක්‍රියාත්මක වුණේ රාජකාරියට විතරක් නෙවෙයි. තමන්ගේ ලී කිරි කරලා හදපු දරුවෙක් අතුරුදහන් වුණා වගේ දැනුණු ඒ පීර්තු සෙනෙහස නිසායි. නිලධාරීන් කෑමක් බීමක් නැහැ. ඇසිබියේ හෙලීමක් නැතුව නිදි වර්ජිතව මුළු දකුණු පළාතම පීඩන්න පටන් ගත්තා. අපරාධකරුවෝ දරුවගේ ජීවිතය වෙනුවෙන් ලක්ෂ ගණනක් කප්පන් ඉල්ලලා අම්මට කතා කරද්දී ඒ අම්මා පොලිස් නිලධාරීන්ගේ කකුල් දෙක ළඟ වැඳ වැටිලා ඇඬුවා. අනේ සර් මගේ රත්තරන් පැටියව මට බේරලා දෙන්න කියලා. ඒ කඳුළු දකපු පොලිස් නිලධාරීන්ගේ හදවත් ගිනිගත්තා. ඒකට ශ්‍රී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිට පොලිස් කොස්තාපලවරයා දක්වා සියලු දෙනාම තමන්ගේ ජීවිත අවදානය පස කළා මේ මෙහෙයුමට බැස්සා. තාක්ෂණික දත්ත ඔස්සේ මහා වැසි මැද කටුක කැලා පීරමින් ඕන අපරාධකරුවන් පසුපස හඹා ගියේ තප්පරයක් පවා ප්‍රමාද වුණොත් ඒ පුංචි දරුවගේ ජීවිතේ නැති වෙන්න පුළුවන් නිසායි. පය 48ක නොනවතුණු මහා සටනකින් පස්සේ පොලිස් කණ්ඩායම් පාළු වනාන්තරයක තිබුණු ගයක් පට කරන්න පටන් ගත්තා. අපරාධකරුවන් වෙඩි තබන්න සූදානම් වෙද්දී තමන්ගේ පපුව ඉස්සරහට දාලා පැනපු පොලිස් නිලධාරියෙක් ඒ තිරිසන් බිම පෙරලගෙන යටපත් කරගත්තා. කාමරයක් ඇතුලේ බහින් ගෑමින් අඬමින් හිටපු පුංචි ඒ දියණියව පොලිස් නිලධාරී තමන්ගේ දෝතට ගත්තේ. තමන්ගේ දරුවා වඩා ගන්නා වගේ ආදරයෙන්. ඒ නිලධාරියාගේ ඇස්වලින් එදා සතුළු කඳුළු හඩා වැටුණා. ඒ අහිංසක පැටියව ආපසු ගෙනත් අම්මා ගැතල තියපු මොහොත ඒක මුළු රටක්ම අඬවපු සංවේදී දර්ශනයක් වුණා. පොලිසියේ දක්ෂතාවය නිසා පුංචි දියණිය නිර්පද්‍රිත බේරුණත් මේ වගේ පාපතර අපරාධකරයන් කරපු තිරසනුන් කවුද කියලා හෙළිවෙද්දී මුළු රටම පුදුම වුණා. මේ අමානුෂික පැහැර ගැනීම සැලසුම් කළා තිබුණේ වෙන කවුරුත් නෙවෙයි ඒ පුංචි දියණියගේ ලොකු අම්මගේ පුතා. ඒ කියන්නේ දරුවගේ ඥාති සහෝදරයෙක් සහ ඔහුගේ මිතුරන් විසින් තමයි මේ අපරාධය සැලසුම් කළා තියෙන්නේ. මුදල් තණ්හාව වෙනුවෙන් තමන්ගේ ලේ ළඟ මෙවැනි තිරසනෙක් වෙන්න ඔහුට පුළුවන් වුණා. නමුත් නීතියෙන් ඔවුන්ට ගැලවීමක් ලැබුණේ නැහැ. සාක්ෂි සියල්ල ඉතාමත්ම නිවැරදිව ගොනු කරමින් පොලිස් සහ නීතිපති දෙපාර්තමේන්තුව මේ නඩුව ඉදිරියට අරන් ගියා. අවසානයේදී මාතර මහාධිකරණය මගින් මේ අපරාධකරුවන්ට ලංකා ඉතිහාසයේ කප්පන් ගැනීම වෙනුවෙන් දුන් තරුණතම සහ ආදර්ශවත්ම දඩුවම ප්‍රකාශයටපත් කළා. අනුව පැහැර ගැනීමේ ප්‍රධාන සැලසුම් කරු ඇතුළු විච්චකරුවන් දෙදෙනෙකුට වසර 35 බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වුණා. ඒ විතරක් නෙවෙයි ඔවුන් රුපියල් ලක්ෂ ගණනින් දඩ මුදල් නියම කරුණා. හිරගෙදර 4 ස්ථාප්‍ය ඇතුලේ අවුරුදු 35ක් තිස්සේ විඳවන්න උණු ඒ දඬුවම අහිංසක දරුවගේ කඳුළු වලට සෝබාදහම් සහ නීතිය විසින් ලබා දුන්නු සාධාරණ ලේඛනයක් වුණා. එදා රෑ නිදි නොලබා තමන්ගේ ජීවිතය පරදුර තබා සටන් කරපු අපේ පොලිස් නිලධාරීන් සහ අධිකරණය මගින් මේ වැරදිකරුවන්ට උපරිම දඩුවම් දුන් යුක්තියටත් ඒ සියලු දෙනාටත් ගෞරවය හිමි විය යුතුයි.